है कोई वतन सारे भागे आदरे आला හලෝ ළමයි මේ තියෙන්නේ එදා vlog එකේ ඉතුරු ටික මම ක්ලාස් එකලා ගෙදර ආවට පස්සේ මට පිටින් ආව මොනසෙක්ගෙන් ලැබිච්ච පිළිගැනීම තමයි ඔය තියෙන්නේ. උගේ ගෙදර ඉඳන් මං ඌ එළියට දාලා වගේ තමයි ඌ හැසිරෙන්නේ. අපේ නූනට ඕකෝ අපේ වගේ තමයි මේ බල්ල මේ ගෙදර වෙලා ඉන්නේ. පොඩ්ඩක් ඉඳි මමත් තාම ගිහින් නැහැ ගේ ඇතුළට. තන හුරන්න එපා. පේනවනේ බේරුමක් නැහැ කරේම එල්ලෙනවා ඉතින්. ආදරේ තියෙන දැන් අද ඕන සතෙක් ඉන්නවනේ ඉතින්. මම මෙන්න මේක තමයි ගන්න ගියේ ඔරියන්ට් එකට. මේකක් කෑවෙන කාලෙකින්. ඉතින් ඒ ක්‍රේවිං එකත් සම්පූර්ණ කරගෙන අපි දැන් අපේ බඩු තඩියා චුට්ටක් හුරුතල් කරමු. හුරුතල් නෙමෙයි මීයාකගේ මල කරදරේ. මගේ කටින් යෝගට් සුවඳෙන හින්දා මූ ඉවක ඉව කරනවා ළඟට ඇවිල්ලා. මටගදයි. යන්නකො එපා. සුලදියා තුනන්න. අයියෝ කටගදයි එපා. යන්න. නිදා ගන්න. නිදා ගන්නනේ. ඔයා මාව හපලා බොරු මාව ඉමින් දෙන්න එපා. එපා මට එපා. එපා ඔයා ගුම්ම එපා මට. එපා. ඕන. මේ වදකාරයට යන්න ඕන වෙලා එයාම ගියා. ඉතින් ඊට පස්සේ මම උත්තරේ තක් ගාලා ගිහින් ගේට්ටු වහලා. නැත්තම් මල කරදරේ ආපහු අවස් වෙනකොට වාස් කරන්න ගියාම මේ අම්මා ආවට පස්සේ අම්මා එන්නේ කිව්වා දෙන්නට. ඔය ගේට්ටු ගලවගෙන මාවත් හප තමයි එන්නේ. අම්මගේ සද්ද ඇහිලා ඕන් දැන් දුවන්නේ. මොකද? යන් ඉතින්. එදා නම් මට හොඳටම එපා වෙලා හිටියේ පට්ට අමාරුවෙන් මං හිටියේ. ආයෙ කියන්නේ ඔළුව කැක්කුමයි උපරිමයට මිග්‍රේන් වලට ඇවිල්ලා හිටියා තමා හිටිලා පාඩම් ගන්න ගත්තට පාඩමක්වත් කරගන්න විදිහක් තිබ්බේ නැහැ. ඊට පහුවදා ආපහු නැගිටලා මට යන්න උනා ගණන් පන්තියේ බැච් පාටියලු. එදා මං ක්ලාස් එකට ගිහිල්ලා ආයෙ පාර ගෙදර ඇවිත් ලෑස්තිලා තමයි ගියේ. එන්න අපේ ළමයි නටනවා. මේ ඉන්නේ මගේ අනිත් පැත්තේ ඉන්න සහකාරිය. පේනවනේ අපේ සර්ගේ සර ඔහොම නෙමෙයි උගන්වන්න ගත්තාම. අපේ කොල්ලෝ ටික ඉන්නවා අපිට කරදර කරන්න බලන් හිටියුන්ට තමයි දැන් මේ මුලින්ම කන්න සිද්ධ වුනේ. ඉතින් හින්දා අපි උඩින් ඉඳන් වීඩියෝ කරනවා. අපිත් කෑවා. මේ ජරමන සේරම ඉවර කරලා ගෙදර ගිය මං ආපහු එන්න උනා බඩු ගන්න යන්න ඕන වෙලා. ඉතින් මම සුපුරුදු පරිදි මගේ කාඩ් එකත් අරන් ඔන්න යනවා බඩු ගන්න. අද අපේ ආම මට බිලකුත් වෙනම ලිස්ට් එකක් දුන්නා එකතු කරන්න කියලා. මේ ඉන්නේ අලුත් වික්‍රම එකේ. ඒකට නම් මං ආයේ මට විභාගෙට ගෙනියන්නට පර්ස් එකක් ගන්න ඕනේ. ආන්ගේ ට්‍රාන්ස්පරන්ට් පර්ස් එක ගන්න. ඔන්න ඔය ටික තමයි ගත්තේ. මේ ටිකත් ගත්තා. මේ ටික පෙන්නන්න නමුත් කුරමට. මේ තින්නේ පහුවදා මම චුට්ටක් TikTok පාරක් දාන වීඩියෝස් වගේක් ගත්ත වෙලේ. මෙන්න මෙයා වැටත් ගලවගෙන ඇවිල්ලා ආව දිහාවක් හොයා ගන්නත් නෑ හැබැයි. නටානේ කොහෙන්ද ආවේ? වැටේ පැන. හම්බලා. මොකද? මාගේ ලාගේ. හොඳ ලාගේ. මං බීම් එකක් අරගත්තේ ඒකත් බීලා ඉවරලා මෙන්න මේ මගේ පැක් එක දාගෙන ස්කින් කෙයාර් කරගත්තා. නාන්න තමගේ නාලැවිලි ස්කින් කෙයාර් කරගත්තා. ඊට පස්සේ මම කෙලින්ම ගියේ පාඩම් කරන්න. ඊයේත් මට පාඩම් කරන්න හම්බුන්නේ නැහැ. මට පොඩ ඔලුව කැක්කුම තිබ්බේ හින්දා. ඉතින් මම අද පාඩම් කරනවා කියලා හිතාගත්තා. මොන දේ කරන්නත් කාලා ඉන්න ඕනේ. ඒක හින්දා මම චිප්ස් පැකට් එකක් පැත්තකින් තියාගෙන මගේ වැඩ පටන් ගත්තා. Whatever your type, baby, if that's
ඉතින් අදට මගේ vlog එකේ තියෙන මෙච්චරයි. ආයෙත් දවසක තවත් ලස්සන වීඩියෝ එකක් කරන් ඔයාලව හම්බ වෙන්න. පරිස්සමින් ඉන්න. බයි.